Hello everyone, welcome to my channel. ඉතින් අද නම් ඔයාලා පළවෙනි වතාවට මේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ. මම ඇවිල්ලා ශ්‍රී ලංකන් ස්ටේට් යුනිවර්සිටි එකේ final year student කෙනෙක්. මේ channel එකේ මම කරන්නේ මම දන්න දේවල් ඔයාලට වීඩියෝ contents විදිහට අරන් යන එක. ඉතින් මේ වීඩියෝ series එකේදී මම කතා කරන්නේ research එකක් කරන් යන අනුපිළිවෙල මම දන්න විදිහට. ඉතින් අද නම් ඔයාලා පළවෙනි වතාවට මේකේ වීඩියෝ එකක් බලන්න මම ඔයාලට රික්වෙස්ට් කරනවා පළවෙනි වීඩියෝ එකේ ඉඳන් බලන් ඉන්න කියලා. නැත්නම් මෙතනින් එහාට මම කියන දේවල් චුට්ටක් අපහැදිලි වෙයි. මොකද අපි මේ කතාවේ මැදක තමයි මේ ඉන්නේ. ඉතින් මුලින් අපි කතා කරලා රිසර්ච් එකක් කරන්නේ කොහොමද ටයිටල් තෝරගන්නේ කොහොමද ඒ වගේ දේවල්. ඉතින් දැන් අපි ඉන්නේ රිසර්ච් එකේ ඇනලයිසින් පාර්ට් එකේ. ඉතින් ඊළඟට අපි කතා කරමු තව මේකේ ඇනලයිසින් එක කතා කරලා තව වැදගත් අපිට තියෙන ෆැක්ටෝරියල් ටෙස්ට් කියලා දෙයක් කතා කරමු. ඉතින් ඔයාලා දන්නවා රිසර්ච් එකක් ඇනලයිස් කරාට පස්සේ කියන්නේ අපි මේ කලෙක්ට් කරපු දත්තවල විශ්ලේෂණයක් තමයි මේ සිද්ධ කරන්නේ. හරි ඔන්න අද අපි කතා කරන්න යන්නේ ෆැක්ටෝරියල් ටෙස්ට් එක ගැන. ඉතින් මේ ෆැක්ටෝරියල් ටෙස්ට් එක ගැන කතා කරද්දී මුලින්ම අපි දැනගන්න ඕනේ ප්‍රධාන ටර්මිනොලොජි දෙකක් තියෙනවා. ඒ තමයි ෆැක්ටර් සහ ලෙවල් කියන එක. ඉතින් ෆැක්ටර් කියලා අපි අදහස් කරන්නේ මේකත් යම්කිසි ආකාරයක ට්‍රීට්මන්ට් එකක්. ට්‍රීට්මන්ට් එකක් කියවම ඔයාලා දැන් දන්නවා ට්‍රීට්මන්ට් එකක් කියන්නේ යම්කිසි තත්ත්වයක් අපි ලබා දෙන. ඉතින් මේ තත්ත්වය අපි කැපිටල් ලෙටර් එකකින් තමයි පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ මේ ලෙවල් කියලා කියන්නේ මේ ෆැක්ටර් එකක් ඇතුළේදී අපි කතා බහ කරන ට්‍රීට්මන්ට් වලට. එතකොට මේ ලෙවල්ස් අපි සාමාන්‍යයෙන් සිම්පල් ලෙටර්ස් වලින් තමයි හඳුන්වන්නේ. මම ඔයාලට මෙන්න මෙහෙම ෆැක්ටෝරියල් ටෙස්ට් එක පැහැදිලි කරන්නම්. ඉතින් ෆැක්ටෝරියල් ටෙස්ට් එකදී අපි කරන්නේ එකපාර යම්කිසි සාධක කිහිපයක් සලකා බලනවා නම් පරීක්ෂණයක් තුළ අන්න ඒ වගේ අවස්ථාවකට තමයි අපිට ෆැක්ටෝරියල් ටෙස්ට් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ෆැක්ටෝරියල් ටෙස්ට් ෆැක්ටෝරියල් RCBD, ෆැක්ටෝරියල් CRD, ඒ වගේම ෆැක්ටෝරියල් LS වගේ ඕනම ඩිසයින් එකකට යන්න පුළුවන්. මේක ඇවිල්ලා තවත් ඩිසයින් එකක් නෙමෙයි. CRD, RCBD වගේ ඩිසයින් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා එක කන්ඩිෂන් එකක් අපි රිසර්ච් එකකදී ඇප්ලයි කරන්න පාවිච්චි කරනවා. දැන් අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. ඔයාලා ඉන්න යම්කිසි ලොකේෂන් එකක ඉඳන් ඔයා එක රිසර්ච් එකක් කරනවා. අපි ගමු මොනවා හරි ක්‍රොප් එකක. අපි ගමුකෝ බෙල් පෙපර් මේ බෙල් පෙපර් වල growth and yield එක තමයි ඔයා රිසර්ච් එකකින් බලන්නේ. ඉතින් ඔයාලා කරන්නේ ඒක ලොකේෂන් A කියන තැන ඉඳන්. තමයි මේ රිසර්ච් එක කරගෙන යන්නේ. මේකෙදි ඔයා එක ට්‍රීට්මන්ට් එකක් විතර ගන්නවා. ඒ බෙල් පෙපර් varieties ඒක තමයි ඔය කියන්නේ variety එක අනුව කොහොමද growth and yield එක වෙනස් වෙන්නේ කියලා බලනවා. ඉතින් මෙතනදී මං කෝ ඔයා ඒක කරන්නේ ලොකේෂන් A එකේදී කියලා. ඔයා මේ රිසර්ච් එක මේ විදිහට කරනවා ලොකේෂන් B එකේදී. අන්න එතකොට අපිට පුළුවන් මේකේ දත්ත ඇනලයිස් කරන්න ෆැක්ටෝරියල් ටෙස්ට් එකක් පාවිච්චි කරන්න. හේතුව මෙතන variety කියන එක සහ location කියන එක සාධක දෙකක් අරගෙන ඒක සාධක දෙකක් විදිහට ෆැක්ටර්ස් දෙකක් විදිහට වෙනස් වෙන හින්දා අපිට පුළුවන් ඇනලයිස් එකේදී ෆැක්ටෝරියල් ටෙස්ට් එකක් කරන්න. මේ ෆැක්ටෝරියල් ටෙස්ට් එක ෆැක්ටර් සහ ලෙවල් කියන සාධක දෙකට අමතරව තවත් වැදගත් වෙන කරුණක් තමයි මේ ඉන්ටරැක්ෂන් එක. මේ ඉන්ටරැක්ෂන් එකෙන් අපිට පෙන්වන්නේ සාමාන්‍යයෙන් මේ ෆැක්ටර්ස් අතර අන්තර්ක්‍රියාව මොන වගේද කියලා. සමහර විට මේක පොසිටිව් ඉන්ටරැක්ෂන් එකක් වෙන්න පුළුවන්, සමහරට නෙගටිව් වෙන්න පුළුවන්, සමහරට ඉන්ටරැක්ෂන් එකක් ඇති නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ එක සාධකයක් වෙනස් කරොත් අනිත් සාධකයට කිසිම බලපෑමක් ඇති නොවෙන්න පුළුවන්. ධනාත්මක බලපෑමක්, ඍණාත්මක බලපෑමක් ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ෆැක්ටෝරියල් ටෙස්ට් වලදී මේ කියන කරුණු කාරණා තමයි අපි වැඩි හරියක් කන්සිඩර් කරන්නේ. මේ ඔයාලට මම එකතු කරලා තියෙන ඉන්ටරැක්ෂන්ස් වල ස්වභාවයන් කිහිපයක්. දැන් පළවෙනි අවස්ථාවේදී මෙතන ඉන්ටරැක්ෂන් එකක් නැහැ. පළවෙනි ෆැක්ටර් එකෙන් දෙවෙනි ෆැක්ටර් එකට ඒ ලෙවල්ස් වලට කිසිම බලපෑමක් ඇති වෙච්ච නැති අවස්ථාවක් මුලින් පෙන්වන්නේ. දෙවෙනි එකේදී ඉන්ටරැක්ෂන් එකක් තියෙනවානේ. ඒකයි ඒ graph එක පළවෙනි එකට වඩා වෙනස් වෙන්නේ. ඉතින් මෙතනදී අපි කියනවා divergent response එකක් පෙන්වනවා කියලා. ඉතින් මෙතනත් පෙන්වන්නේ තවත් ඉන්ටරැක්ෂන් ස්වභාවයන් දෙකක්. ඉතින් පළවෙනි අවස්ථාවේදී පෙන්වන්නේ ක්‍රොස් ඕවර් රෙස්පොන්ස් එකක්. වගේම දෙවෙනි අවස්ථාවේදී කන්වර්ජන් රෙස්පොන්ස් එකක් තමයි මේ පෙන්වන්නේ. දැන් මේ graph දිහා හොඳට බැලුවොත් මේ A not A1 කියලා දාලා තියෙන ෆැක්ටර් එක නම් එතකොට පෙන්නනවා ෆැක්ටර් කියලා කිව්වේ මං කිව්වේ ලොකේෂන් A ලොකේෂන් B කියන උදාහරණයට ආදේශ කරලා බලන්නකෝ. ඉතින් A not A1 කියලා වෙනස් වෙන්නේ A ලොකේෂන් දෙක නම් B not B1 කියලා එතනින් පෙන්නන්නේ levels දෙක නම් ඒ කියන්නේ අපි පාවිච්චි කරපු varieties දෙක නම් අපිට පුළුවන් දැනගන්න දැන් මේ graph අධ්‍යයනය කරලා ලොකේෂන් 1 එකේදී B not variety එක කොහොමද හැසිරුනේ B1 variety එක කොහොමද හැසිරුනේ ඒ වගේ දෙකකින් තිබුණ අන්තර්ක්‍රියාව මොන වගේද වගේ කරුණු කාරණා මේ ෆැක්ටෝරියල් ටෙස්ට් එකක් භාවිතයෙන් අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ටරැක්ෂන්ස් ගැන කතා කරද්දී වැදගත් වෙන කරුණු කිහිපයක් මම මෙතනදී එකතු කරගෙන තියෙනවා. ඔයාලට මේ ටිකත් මේ විදිහට කියව ගන්න පුළුවන්. ඉතින් ඊළඟට බලමු අපි ෆැක්ටෝරියල් RCBD කැල්කියුලේෂන් එකක් ගන්න කොහොමද කියලා.
ඔන්න දැන් ඔයාලට පේනවා ෆැක්ටෝරියල් ටෙස්ට් එක කරපු RCBD ඩිසයින් එක data collection table එක මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේකෙදි පාවිච්චි කරලා තියෙනවා replicates 4ක්. ඒ වගේම මේකේ ඔයාලට පේනවා treatment තියෙන්නේ වෙනම විදිහකට. A node B node A node B1 වගේ. ඉතින් මේ A node A1 කියලා පෙන්වන්නේ factors. B node B1 කියලා පෙන්වන්නේ levels. එතකොට මේ දෙකම consider කරලා තමයි මේකේ මේ දත්ත එකතු කරලා තියෙන්නේ. data collection එක සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් A node B node කියලා කියන්නේ A node factor එකේ B node level එක. එතකොට A node B1 කියලා කියන්නේ A node factor එකේ B1 level එක. එතකොට A1 B node කියලා කියන්නේ A1 factor එකේ B node level එක. සහ A1 B2 කියන්නේ A1 factor එකේ B1 level එක. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. A කියලා එකෙන් අපි factor එක විදිහට location එක ගන්න, B කියන එකෙන් variety එක ගන්න. එතකොට A node B node කියන්නේ ඒ නෝඩ් කියන නැත්තම් ඒ පළවෙනිට අපි A කියලා ගන්නකො A කියන ලොකේෂන් එකේ පාවිච්චි කරපු වෙරයිටි එක පළවෙනි වෙරයිටි එක. A නෝඩ් B1 කියලා කියන්නේ A කියන ලොකේෂන් එකේම පාවිච්චි කරපු තවත් වෙන වෙරයිටි එකක්. B1 කියන වෙරයිටි එක. ඊළඟට A1 කියලා කියන්නේ B කියන ලොකේෂන් එකේදී පාවිච්චි කරපු අර කලින් කියපු මුල් වෙරයිටි එකම. අර ඒ වගේ තමයි මේකෙදී දත්ත අපි විවිධාකාරයෙන් එකතු කරගන්නේ. ඉතින් එකතු කරගත්ත මේ දත්තයෙන් ඔයාලට ඊළඟට පුළුවන් ලේඅවුට් එක මේ විදිහට ඇඳගන්න. ඉතින් මේක RCBD calculation එකක්. ඉතින් ඔයාලා දන්නවා දැන් RCBD එක ලේඅවුට් එක අඳින්නේ කොහොමද කියලා. මෙතනදී replications 4යි. කියන්නේ blocks 4යි තිබුණේ. ඉතින් මේ block 4 තමයි මේ තීරු විදිහට ඔයාලට පෙන්වන්නේ. එක block එකක් ඇතුලේ treatment තිබුණ 4 ගාන. ඉතින් මේ treatment 4 තමයි පොඩි කොටු වලින් පෙන්වන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඒවා ඇතුලේ A node B1 A node B node ගගා ඒකේ සඳහන් කරනවා මේකේ treatment එක අපි partition කරලා ෆැක්ටර් ලෙවල් එකත් එක්ක තමයි ට්‍රීට්මන්ට් එක පෙන්වන්නේ. කලින් අපි ට්‍රීට්මන්ට් RCBD වලදී පෙන්වුවේ A B C D එහෙම නිකම්මනේ. මේකේදී අපි ෆැක්ටර් ලෙවල් A මට්ටමෙන්ම ට්‍රීට්මන්ට් එක පෙන්වනවා. ඉතින් මෙහෙම ලේඅවුට් එක ඇඳගත්තට පස්සේ ඔයාලා ඉස්සලාම් කරන්න ඕනේ හයිපොතෙසිස් එක ඩෙවලොප් කරන එක. මේකෙදි අපි දන්නවා හයිපොතෙසිස් දෙකයි තියෙන්නේ. නල් හයිපොතෙසිස් එක වගේම ඔල්ටර්නේටිව් හයිපොතෙසිස් එක. ඒ දෙක මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ඩිසයින්ස් ඇනලයිස් කරා වගේම මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ කරෙක්ෂන් ෆැක්ටර් එක හොයාගන්න. මේ කරෙක්ෂන් ෆැක්ටර් එක හොයාගද්දී කලින්ට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්නේ මෙතන ඉරෙන් පහළ RAB කියලා ගන්න අගයන්. ඒ කියන්නේ කරෙක්ෂන් ෆැක්ටර් එක සම්පූර්ණ එකතුවේ වර්ගය බෙදන්න ඕන. රෙප්ලිකේෂන් ගාන ගුණ කිරීම A කියලා අදහස් කරන්නේ ෆැක්ටර්ස් ගාන, B කියලා අදහස් කරන්නේ ලෙවල්ස් ගාන. ඉතින් මේකේ තියෙන තොරතුරු වලට ආදේශ කරලා තමයි මේ හොයලා තියෙන කරෙක්ෂන් ෆැක්ටර් එක. මේ විදිහට ඔයාලට දීලා තියෙන කැල්කියුලේෂන් එකෙත් ෆැක්ටර්ස් ගාන සහ ලෙවල් ගානත් ඉන්ක්ලූඩ් කරලා අපිට පුළුවන් මුලින්ම කරෙක්ෂන් ෆැක්ටර් එක හොයාගන්න. ඊට පස්සේ as usual ඔයාලට කැල්කියුලේට් කරන්න තියෙන total sum of square එක. මේ total sum of square එක කලින් විදිහටමයි කැල්කියුලේට් කරන්නේ. ඒ කියන්නේ data collection table එකේ ඇතුලේ තියෙන සියලු අගයන් තියෙනවානේ. ඒ දත්තවල වර්ගයන් අරගෙන ඒකෙන් correction factor එක අඩු කරලා අපිට පුළුවන් මේ විදිහට total sum of square එක හොයාගන්න. ඊට පස්සේ පියවර තමයි replication sum of square එක හොයාගන්න එක. කොහොමත් RCBD calculation එකදී අපි replication sum of square එක හොයාගත්තනේ. මේකෙන් කියන්නේ blocks වලින් තියෙන බලපෑම කොච්චරද කියන බලන එක. ඉතින් මේකෙදී කලින්ට වඩා වෙනස මේකෙත් බෙදන්න ඕන factor සහ level වල ගුණිතයෙන්. ඉතින් ඔයාලට පේනවා blocks වල එකතුවේ වර්ග වෙන වෙනම අරගෙන ඒ වගේ සම්පූර්ණ එකතු අරගෙන ඒක බෙදලා තියෙනවා AB වලින්. ඒ කියන්නේ ෆැක්ටර් ගුණ කිරීම ලෙවල් ගාන. ඊට පස්සේ මේකෙන් කරෙක්ෂන් ෆැක්ටර් එක අඩු කරලා අපිට පුළුවන් රෙප්ලිකේෂන් සම් ඔෆ් ස්ක්වයර් එක හොයාගන්න. ඊට පස්සේ ෆැක්ටෝරියල් ගානක යුනීක්ම කොටස. ඒ තමයි ට්‍රීට්මන්ට් සම් ඔෆ් ස්ක්වයර් එක හොයන එක. ඉතින් කලින් ට්‍රීට්මන්ට් සම් ඔෆ් හොයනවට වඩා මේකෙදි වෙනස් වෙන්නේ මේකෙදි අපි ට්‍රීට්මන්ට් සම් ඔෆ් එක ස්ක්වයර් එක හොයන්නේ පාටිෂන් කරලා. ඒ කියන්නේ කොටස් වලට කඩලා. ඒ කියන්නේ ෆැක්ටර්ස් සහ ලෙවල් වලට කඩලා ඒ මට්ටමින් තමයි අපි ට්‍රීට්මන්ට් එකේ ඉෆෙක්ට් එක බලන්නේ. ඉතින් ඒකට අපිට මේ වගේ ට්‍රීට්මන්ට් ටෝටල් තියෙන ටේබල් එකක් බිල්ඩ් අප් කරගන්න වෙනවා. ඉස්සෙල්ලාම පියවර තමයි මේ ටේබල් එක ඇඳගන්න එක. ඉතින් ඔයාලට පේනවා මේකේ A note A1 B note B1 කියලා අරගෙන මේ ටේබල් එක හදලා තියෙනවා. සාමාන්‍ය RCBD ගානක ඔයාලට මතක ඇතිනේ ට්‍රීට්මන්ට් ටෝටල් එක ගන්න පහළට තීරු දෙකේ ඒකේ යට කොලම් එක යට තිබුණ ටෝටල් එකනේ අපි ගත්තේ. නමුත් මේකේදී ඔයාලට පේනවා මේ තීරු වල තිබුණේ A note B note A note B1 ඊළඟට A1 B note
A1 B1 කියලා තමයි ඒ තීරු නම් කරලා තිබුණේ. ඉතින් ඔයාලට දැන් මේ වගේ බැලුවොත් පේනවා උඩින් A note හරහට B note කියන ඒ කොටුව අපි කන්සිඩර් කරොත් ඒකේ තියෙන A note B note කියන තීරුවේදී ගත්ත අවසාන ටෝටල් අගය 54 කියන එක. එතකොට ඔයාලට ඒ වගුවත් එක්ක බල බලා බලන්න මේකේ අංක වැදිලා තියෙන හැටි. එතකොට ඔයාලට පැහැදිලි වෙයි කොහොමද මේ ට්‍රීට්මන්ට් ටෝටල් ටේබල් එක ඇඳුනේ කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගුව සම්පූර්ණ කරන්න summation of A summation of B. ඒ කියන්නේ factors වල සම්පූර්ණ එකතුවයි levels වල සම්පූර්ණ එකතුවයි එකතු කරලා. මේකේ B note කියන තීරුව දිගේ හරහට බැලුවොත් එහෙම මේ 54 119 එකතුව 173 විදිහටත් B1 වල සම්පූර්ණ එකතුව 85 142 එකතුව 227 විදිහටත් එතකොට ඒ දෙකේම සම්පූර්ණ එකතුව 400 විදිහටත් එකතු කරලා තියෙනවා. ඒක තමයි අපි summation of B කියන්නේ. ඒ විදිහට මේ note තීරුවේ සම්පූර්ණ එකතුවත් A1 තීරුවේ සම්පූර්ණ එකතුවත් අපිට පුළුවන් summation of A විදිහට මෙහෙම පෙන්වන්න. හරි දැන් අපිට පුළුවන් මේකේ sum of squares ටික වෙන වෙනම calculate කරගන්න. ඉතින් මම කිව්වා RCBD normal calculation එකද අපි නිකම්ම ගත්තේ treatment sum of square එක. හැබැයි අපිට factorial RCBD එකදී එහෙම කරන්න බෑ. මේක factor සහ level වලට කඩලා ගන්න වෙනවා. ඉතින් මේකේදී ඒ නිසා මුලින්ම ඔයාලා කරන්න පුළුවන් එක factor එකක් අරගෙන දැන් මෙතන දාලා තියෙන A වල A කියන factor එකේ sum of square එක හොයන්න. ඉතින් A කියන factor එකේ sum of square එක හොයද්දී summation of A වල වර්ගය උඩට අරගෙන ඒකෙන් ඉර යටින් අපි තියන්නේ replication ගාන සහ B levels ගාන. ඒකෙන් බෙදලා A වෙන උත්තරෙන් අපි correction factor එක අඩු කරලා අපිට පුළුවන් A sum of square එක හොයාගන්න. A sum of square එක හොයාගත්ත ආකාරයටම අපිට පුළුවන් ඊළඟ B sum of square එක හොයාගන්න. මේකෙදි වෙනස වෙන්නේ ඉර යටට අපි ගන්නේ RA. ඒ කියන්නේ මෙහෙමයි උඩට ගන්නවා summation of B වල වර්ගය. ඒ කියන්නේ B කියන factor එකේ සම්පූර්ණ එකතුවේ වර්ගය අර ගන්නවා. ඒකේ ඉර යටට ගන්නවා replication ගානයි. ඒ කියන්නේ A කියන factors ගානයි. ඊට පස්සේ ඒකෙන් අඩු කරන්න ඕනේ අපි correction factor එක. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් B වල sum of square එක. එතකොට මෙතනින් මේ අදහස් කරන්නේ මුලින්ම අපි හෙව්වේ factors වල sum of square එක. දැන් මෙතන මේ අපි හොයන්නේ levels වල sum of square එක. ඊළඟට අපිට පුළුවන් මේ දෙකේ ගුණිතයෙන් interaction එක මොන වගේද කියලා බලා ගන්න. ඉතින් මේ තියෙන්නේ ඊළඟට AB sum of square එක. ඉතින් මේ AB කියන ගුණිතය කියලා මෙතන අදහස් ගන්න interaction එක. ඉතින් එතකොට අපි මේකෙදි අගයන්න අරගෙන තියෙන අපි දෙවෙනියට හදා ගන්න ඕනේ table එක treatment partition කරලා. ඒකේ මැද තිබුණ අගයන් ටික තමයි ඔය පෙන්නන්නේ. ඒ කියන්නේ A note B note වල interaction එක තමයි මේ පෙන්නන්නේ. ඒ සියලු අගයන් වල වර්ගය අරගෙන replication සංඛ්‍යාවෙන් බෙදලා මෙතන correction factor එකට අමතරව A sum of square එකත් B sum of square එකේ අගයනුත් අඩු කරලා අපිට පුළුවන් හොයාගන්න AB sum of square එක. ඉතින් treatment sum of square එක හොයද්දී මේ වගේ A sum of square එක B sum of square එක AB sum of square එක. ඒ කියන්නේ factors වල sum of square එක, levels වල sum of square එක වගේම interaction එකේ sum of square එක factorial RCBD ගානක් කරද්දී ඔයාලා හොයාගන්න ඕන. ඉතින් අවසානයේදී ඔයාලට පුළුවන් error එක හොයාගන්න නැත්නම් error sum of square එක calculate කරගන්න. ඉතින් මේ ගණන් වලදී ඔයාලට දැන් තේරෙනවා factor වල වගේම level වල බලපෑමත් ඒ වගේම මේ දෙකේ interaction එකේ බලපෑමක් තියෙනවා කියලා error එකක් විදිහට. ඉතින් ඒ නිසා error sum of square එක හොයද්දී අපිට පුළුවන් total sum of square එකෙන් replication නැත්නම් block එකෙන් තියෙන error එක වගේම A වලින් තියෙන error එක B වලින් AB interaction එකෙන් වෙන errors ටිකත් අපි අඩු කරගන්න ඕනේ. ඒ නිසා තමයි මේකෙදි calculation එකේදී error sum of square එකෙන් අපි හොයද්දී total sum of square එකෙන් replication sum of square එක තනි එකපාර treatment sum of square එක නැතුව එක partition කරලා A sum of square එක B sum of square එක AB interaction එකේ sum of square එක අඩු කරලා අපිට පුළුවන් අන්න ඕන error එක මේ විදිහට හොයාගන්න. ඉතින් අවසානයේදී මේ දත්ත ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ANOVA table එක build up කරන්න. මේකෙදි sources of variance විදිහට එකතු කරලා තියෙනවා replication එක තනිකර treatment එක වෙනුවට A කියන factor එක B කියන level එක AB interaction එක සහ error එක total එක sources of variance විදිහට එකතු කරලා තියෙනවා. ඒවට අදාළ degree of freedom calculate කරන විදිහත් මෙතන සමීකරණ වලින් ඉදිරිපත් කරලා තියෙනවා. replication df එක r-1 විදිහට ඊට පස්සේ අපිට treatment df එක විදිහට තනියම දැතුව මේක factors වල levels වල interaction වල වෙන වෙනම දීලා තියෙනවා. එතකොට A factor එකේ අපි degree of freedom එක හොයන්නේ A-1 වලින්, B වල B-1 වලින්. ඒ වගේම AB interaction එකේ අපිට හොයන්න පුළුවන් A-1 into B-1 කියන equation එකෙන්. ඊට පස්සේ error එක අපිට calculate කරන්න පුළුවන් R-1 into AB-1 කියන එකෙන්. ඊට පස්සේ total එක අපිට RAB-1
1 කියන ඉක්වේෂන් එකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට degree of freedom ටික හොයාගන්න පුළුවන් යනවා ටේබල් එකේ. ඊට පස්සේ අපිට sum of squares ටික අපි කලින් calculate කරගත්තා ගියන් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දන්නවා sum of square එක degree of freedom එකෙන් බෙදුවම ඔයාලට ms value එක හොයාගන්න පුළුවන් කියලා. ඉතින් මේ ඒ විදිහට හොයාගත්ත ms values ටික ඊට පස්සේ ඔයාලට එකින් එක f values වෙන වෙනම මේ විදිහට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන බලන්නකො replication වල f value එක හොයලා තියෙන්නේ replication ms එක error ms එකෙන් බෙදලා. නමුත් a වල හොයලා තියෙන්නේ a වල ms value එක error ms ඒකේ error ms එකෙන් බෙදලා. ඊට පස්සේ b වල ඒ විදිහට ab interaction එකෙත් මේ විදිහට වගේ f අගයන් 4ක් මෙතනදී වෙන වෙනම calculate කරගන්නවා. ඉතින් මේකෙදි ඒත් අපි replication එකෙන් calculate කරලා ගන්න f අගය වැඩි consider කරන්නේ නැහැ. ඒක කොහොමද හැම වෙලේම significant නිසා. ඒත් අපිට level විදිහට factors විදිහට interaction විදිහට f අගයන් අනුව conclusions වලට වෙන වෙනම යන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය RCBD ගානක වගේම ඔයාලට පුළුවන් F table එක පාවිච්චි කරලා 101ක හෝ 105ක පොදුවේ අපි ගන්න 105ක significant level එකනේ. ඒ significant level වලට අර කලින් බලන විදිහටම table එකෙන් බලලා table values හොයාගන්න. එතකොට A වලට වෙනම B වලට වෙනම AB interaction එකට වෙනම table values හොයාගන්න. ඊට පස්සේ table value එකයි මෙතන calculate කරපු F වගේයි ඒ දෙක සසදලා බලලා ඔයාලට පුළුවන් final conclusion එකට එන්න. ඒකෙන් ඔයාලට අන්තිමට කන්ක්ලූඩ් කරන්න පුළුවන් ඔයාලගේ null hypothesis එක රිජෙක්ට් වුණාද failed රිජෙක්ට් වුණාද කියලා ඒ කන්ක්ලූෂන් එකට එන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පෙන්නලා තියෙන මේ ගානට අනුව කරපුව ෆයිනල් කන්ක්ලූෂන් එක මේකෙදි පේනවා ඔයාලට දැන් අපි මං කියන ටේබල් values වෙනම හොයාගන්න කියලා. දැන් ඒ වල ටේබල් value එක හොයද්දී අපිට පුළුවන් හරහට අපි බලන්නේ ඒ වල degree of freedom එක පහළට අපි ගන්න හැම වෙලේම error degree of freedom එක. ඉතින් ඒ දෙක ඔස්සේ ගිහිල්ලා ඒ අගය අපිට හොයාගන්න පුළුවන් ටේබල් එකකින් ඒකත් එක්ක අපි calculate කරපු ඒ වලට ආපු f value එකත් එක්ක තමයි සසදලා බලලා වෙනම කන්ක්ලූෂන් එක ගන්න. B වලටත් ඒ විදිහටම කරන්න පුළුවන්. B වල degree of freedom එක හරහට බලලා පහළට අපි error degree of freedom එක බලලා ඒ දෙකේ එන අගය තමයි ඒකට අදාළ වෙන table value එක. ඉතින් මේ අගයත් එක්ක අපිට පුළුවන් consider කරලා බලන්න කොහොමද compare කරලා බලන්න. ඉතින් මේ ගානේ තියෙන විශේෂත්වය තමයි මේකේ A වල B වල සහ AB interaction එකේදී හැම අවස්ථාවකදීම ඇවිල්ලා තියෙන එකම table value එක. හැබැයි ඔයාලගේ calculations වලට අනුව degree of freedoms එහෙම වෙනස් වුණොත් එහෙම ඔයාලට පුළුවන් විවිධාකාරයේ table values ගන්න. ඉතින් එහෙම આવොත් එක අවස්ථාවට එක එක conclusion එයි. ඒ conclusion එක වෙනම conclude කරලා තියනවා. ඒ කියන්නේ මෙහෙම දැන් අපි දන්නවනේ calculated f value එක වැඩි නම් ඒක rejected කියලා null hypothesis එක අපි reject කරනවා කියලා table value වලට වඩා අපි calculate කරගත්ත f එක වැඩි නම් අපිට පුළුවන් null hypothesis එක reject කරන්න. ඒක අනිත් පැත්ත නම් අපිට පුළුවන් null hypothesis එක fail to reject නැත්නම් accept කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී A වලට B වලට සාපේක්ෂව වෙන වෙනම F value වලින් conclusion ගන්නවා කියලා කියන්නේ දැන් අපි යම්කිසි අවස්ථාවක A වල එන F value එක වෙනස් වෙන්න පුළුවන්. B වල එන F values වෙනස් වෙන්න පුළුවන්. table values වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේවා compare කරද්දී A වලට සමහර විට එන්න පුළුවන් fail to reject. සමහරට reject වෙන්න පුළුවන්. B වලට සමහරට fail to reject වෙන්න පුළුවන්. reject වෙන්න පුළුවන්. සමහර විට A වලට fail to reject වෙලා B වලට reject වෙන්න පුළුවන්. උත්තර දෙකක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට පුළුවන් එක එකට වෙන වෙනම conclusion ලියන්න. එතකොට A වලට සාපේක්ෂව මෙන්න මේකයි උත්තරේ. B වලට සාපේක්ෂව බලුවොත් මෙහෙම තමයි අපිට null hypothesis එක අපිට reject කරන්න පුළුවන්. හරි failed reject හරි මෙහෙම තමයි උත්තරේ කියලා පැහැදිලි කරන්න. AB interaction එකට අනුව මෙහෙමයි කියලා පැහැදිලි කරන්න. ඉතින් ඒක මේ විදිහට graph එකෙන් වගේම වාක්‍යයකින් ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් significant level එක කොච්චරකින්ද බැලුවේ ඒ level එකට අනුව කොහොමද කියලා සම්පූර්ණ clarification එකක් දෙන්න පුළුවන්. එහෙම දීලා ඔයාලට පුළුවන් මේකේ conclusion එක මේ විදිහට අරගන්න. යම්කිසි අවස්ථාවක ඔයාලට පුළුවන් වුණොත් null hypothesis එක reject කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ calculation එක තව ඉස්සරහට අරන් ගිහලා mean separation උත් මේ විදිහට කරගන්න. මේකිනුත් අර කලින් කියලා දුන්න mean separation කැමති method එකකට කරන්න පුළුවන්. ඉතින් මේ හැම කරපු mean separation එකක් තමයි පෙන්නලා තියෙන්නේ. ඒකේ critical value එක තමයි මෙතනදී හොයලා තියෙන්නේ. මේකට සාපේක්ෂව ඊට පස්සේ non significant significant value හොයාගෙන ඒක significant levels අපිට ලබා දෙන්න පුළුවන්.
ඉතින් හැමදාම කියනවා වගේ මේ හැමදේම දැන් සරලවම ඔයාලට Minitab හරි R හරි යූස් කරලා කරගන්න පුළුවන් softwares යූස් කරලා. හැබැයි මේ තමයි statistical background එක. ඉතින් මෙහෙම තමයි factorial method එකට RCBD calculation එකක් කරන්න එන්නේ. මම ආයේ කියනවා factorial කියලා කියන්නේ තවත් එක design එකක් නෙවෙයි. මේ අර අපි පොදුවේ පාවිච්චි කරන CRD, RCBD, LS වගේ designs වලදී පාවිච්චි කරන තව එක test එකක් නැත්නම් analysis method එකක් නිකන් ඒකෙදි තවදුරටත් කරන් යන ආකාරයක් මිසක් අලුත් ඩිසයින් එකක් එහෙම නෙවෙයි. ඉතින් මං හිතනවා ඔයාලට දැන් ෆැක්ටෝරියල් RCBD කැල්කියුලේෂන් එකක් කරන්න කොහොමද කියලා අවබෝධ වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් අලුතෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට උදව්වක් වුණා නම් ඔයාලා ප්‍රශ්න මොනවාක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහලා බලන්න. මම දන්න විදිහට ඒවට උත්තර දෙන්නම්. ඉතින් මේ වීඩියෝ කන්ටෙන්ට් එක හොඳයි නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා join වෙන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. මෙච්චර කාලයක් මේ වීඩියෝ series එක බලන් ආවා නම් ඔයාලට මං හිතනවා දැන් රිසර්ච් එකක් කරන අනුපිළිවෙල ගැන යම්කිසි අවබෝධයක් තියෙන්න ඇති කලින් තිබ්බට වඩා. ඉතින් ඒ නිසා මේ ඊළඟ වීඩියෝ එකනොත් හම්බ වෙනකන් අතකන් සුබ දවසක් පරිස්සමින් ඉන්න. මේ වීඩියෝ කන්ටෙන්ට්ස් ගැන ඔයාලගේ අදහස් කමෙන්ට්ස් වලින් මට ඉදිරිපත් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් සුබ දවසක්.